තැලසීමියා රෝගීන් දැනට අපේ රට තුල 2500ක් විතර තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. එතකොට වාර්ෂිකව 45ක් 60ක් අතර දරුවන් ප්‍රමාණයක් තැලසීමියා මහා තැලසීමියාව සමග ඉපදෙනවා. එතනදී කෙනෙක්ට හිතෙන්න පුළුවන් 60ක් කියන එක අනිත් රෝගෙක බැලුවහම ඊටාම සුළු ප්‍රමාණයක් කියලා. එහෙම හිතන එතන තමයි අපිට තියෙන ප්‍රශ්නය. ඒක සුළුවෙන් තකන එකේ අපිට ගැටලුවක් තියෙනවා. මේක වළක්ව ගන්න නම් අපිට ඒ තැලසීමියා වාහකයින් දෙදෙනෙක් විවාහ වෙන එක තමයි වළක්ව ගන්න ඕන. දැන් අපිට අලුත් දරුවෝ 60 දෙනෙක් මේ වසරේ ඉපදුනොත් ඒ දරුවන්ගේත් වාහකය එනවා. ඒ කියන්නේ තව අවුරුදු 10ක් විතර යනකොට මේ 60 කියන එක 100ක් විතර වෙලා තියෙන්නත් පුළුවන්. ඒක නිසා අපේ ප්‍රධානම කාර්යය වෙන්නේ තැලසීමියා රෝගය අපේ රටෙන් තුරන් කරන්න නම් අපි හැකි උපරිමේ අපි මහජන සෞඛ්‍යය කතා කරනකොට වළක්වා ගැනීම ප්‍රධානමම කතා කරනවා. ඒක නිසා මේ තැලසීමියා රෝගය වළක්වා ගැනීමේදී අපි ප්‍රධානමම කියන්න ඕන තැලසීමියා වාහකයින් අතර සිදුවන විවාහය අපි අවම කරගන්න ඕන. ඒකට දැනට අපිට නීති එහෙම නැහැ. එතකොට මේක අපේ ජනතාව දැනුවත් කිරීමෙන්ම තමයි දැනට අපිට කරගෙන යන්න වෙන්නේ. තැලසීමියා අපි ස්ක්‍රීනින් කරනවා. ඒ කියන්නේ ඒක රට පුරා සියලුම අයව ස්ක්‍රීන් කිරීමක් අපි කරන්නේ. ස්ක්‍රීන් කියනකොට ඔයාලා දන්නවා පරීක්ෂා කිරීමක්. නමුත් අපේ තැලසීමියා ප්‍රධානවම තියෙන දිස්ත්‍රික්ක 6ක් අපි ඒ කියන්නේ තැලසීමියා වැඩියෙන් වාර්තා වෙන දිස්ත්‍රික්ක 6ක් අපි අඳුරගෙන තියෙනවා. කුරුණෑගල, අනුරාධපුරය, රාගම, ඊළඟට මඩකලපුව, නුවර සහ බදුල්ල. ඒ දිස්ත්‍රික්ක 6 තමයි ප්‍රධානවම අපේ රෝගීන් වාර්තා වෙන්නේ. එතකොට ඒ දිස්ත්‍රික්ක ආශ්‍රිතව තැලසීමියා වලට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන තියෙනවා. ප්‍රධාන මධ්‍යස්ථාන ඊට අමතරව සාමාන්‍ය සේවාවන් සපයන මධ්‍යස්ථාන තියෙනවා. ස්ක්‍රීනින් ගැන අපි කතා කරගෙන යනකොට ඒ මධ්‍යස්ථාන තියෙන දිස්ත්‍රික්කවල ඒ කියන්නේ තැලසීමියා රෝගීන් වැඩිපුර වාර්තා වෙන දිස්ත්‍රික්කවල පාසල් දරුවන් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ ඒකකවලම වෛද්‍යවරු සහ අනෙකුත් කණ්ඩායම් සමග පාසල් වලට ගිහිල්ලා ඒ දරුවන්ව ස්ක්‍රීන් කරනවා. එතකොට අර වෛද්‍යතුමිය කිව්ව විදිහට එතනදී සහ මේ පිළිබඳව දැනුවත් අය විවාහයට පෙර ස්ක්‍රීන් කරනකොට එතුමිය කිව්ව විදිහට අපි තැලසීමියා නොවනවා කියලා අඳුරගත්තොත් අපි අර කොළ පාට කාඩ් එකක් දෙනවා. සමා වෙන මට මේ වෙලාවේ ගේන්න බැරුණා පොඩි කාඩ් එකක්. ඒ වගේම තැලසීමියා කියලා අඳුරගත්තොත් අපි රෝස පාට කාඩ් එකක් දෙනවා. අපි මහ ජනතාව දැනුවත් කරන්නේ විවාහයට පෙර පොරොන්දම් ගැළපීම සමහරක් අය කරනවා, සමහරක් අය කරන්නේ නැහැ. හැබැයි මෙන්න මේ තැලසීමියා පොරොන්දම කියන එක අනිවාර්යයෙන්ම කරගන්න. ඒකෙන් තමයි අපිට ප්‍රධානවම මේ රෝගය සොරන් කිරීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට ඒ දිස්ත්‍රික්කවල දරුවන් අපි ස්ක්‍රීන් කරනවා. ඊට අමතරව ඒ මධ්‍යස්ථානවල අපි අඳුරාගත්ත රෝගීන් සඳහා රජයේ රෝහල්වල ප්‍රතිකාර කරනවා. කියන්නේ රුධිර පාරවිනය. මොකද ඒ රෝගීන්ට ජීවිත කාලය දක්වා රුධිර පාරවිනය කරන්න අවශ්‍යයි. ඒක රජයේ රෝහල්වල නොමිලේ කරනවා. ඒ වගේම තමයි අර මෙතුමිය කිව්වේ යකඩ තැන්පත් වීම. අපි අයන් චීලේටින් ප්‍රතිකාරය කියන එක ඒකත් අපිට රෝහල්වල නොමිලේ කරන්න පුළුවන්. එකම දේ තමයි අර ස්ටෙම් සෙල් ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් කියන එක. ඒක අපි limited number of children ඊටාම selected අපි තෝරාගත්ත දරුවන්ට ඒ ප්‍රතිකාරය රජයේ රෝහල්වල අපි ලබා දෙනවා. ඒක අපි බාහිර කියන්නේ පෞද්ගලිකව ආයතනවල කරන්න ගියොත් සාමාන්‍යයෙන් මිලියන 6-8ක් අතර ප්‍රමාණයක් වියදම් වෙනවා. ඉතින් ඒ සේවාවන් ටික අපි දැනට අඳුරාගත්ත රෝගීන් වෙනුවෙන් ලබා දෙනවා. ඊට අමතරව අපිට ස්ක්‍රීනින් කිරීමේ අවශ්‍යතාවය දැඩි ලෙස තියෙනවා. ඒ අතරතුර ඒ ස්ක්‍රීනින් දැනට අපි හොයාගත්ත දිස්ත්‍රික්ක තුල
ඒක අපි කරගෙන යනවා. නමුත් මේක අපිට මුළු රටටම ප්‍රචලිත කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ මේක විවාහයට පෙර මේ පොරොන්දම බලන්න කියන එක. මොකද මේක ලොකු වියදමක් යන එකක් නෙමේ. රජයේ රෝහලකින් කරගන්නත් ඉතාම පහසුවෙන් පුළුවන්. විශේෂයෙන් මේ මධ්‍යස්ථාන ආශ්‍රිතව පුළුවන්. ඊට අමතරව අපිට නිකන් සාමාන්‍ය ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කියන එක ඕනම රෝහලකින් කරගන්න පුළුවන්. එතනදී මේක සැකද කියන එක බැලුවොත් ඊළඟට ඉහළ රෝහලකට ගිහිල්ලා ඒක තහවුරු කරගන්න පුළුවන්.